ඉතින් මේ පොඩ වැසි දවසක් රැස්ස වගේ ගොඩක් තියෙනවා. ඒත් ඉතින් අපි මේ කරගෙන යන වැඩේ කරගෙන යන්න ඕනේ. මේ දවස්වල ටිකේ මේ පිරිවෙනේ නේවාසිකාගාරේ කපරාදු කරනවා. ලබන මාසේ වගේ මේ අලුතින් නේවාසිකාගාරයක් හදලා පොඩි හාන් වහන්සේලා 15 20ට විතර ඒ වගේ වැඩ ඉන්න පුළුවන් විදිහට පහසුකම් ඇති නේවාසිකාගාරයක් හදනවා. ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් ටිකක් අද අමාරු දවසක් මේ වැඩි ටික හලා ගන්න බෑ. ඒ වගේ තෙත ඒ වගේම වැඩි ටිකක් තියෙන. ඒ නිසා අපි හැමෝම වැඩ උඩාත් ඒ වගේම ශාලාවේ කට්ටිය වැඩ කරන. ඉතින් කොටසක් වැලි ගේනවා, වැලි හලනවා, කපරාතු ගහනවා, සෙමිති දානවා. ඔය වගේ වැට්ටියක් තමයි කරගෙන ඉරු පැලසේ පිරිවෙනේ මෑත කාලේ ඒ වගේම සංවර්ධන වැට්ටියක් කරගෙන යනවා. අපිට ගොඩාක් අය උදව් උපකාර කරන. ඒ වගේම ගොඩාක් අය ශ්‍රමයෙන් මුදලින් ඒ වගේම අමුද්‍රව්‍ය වලින් සහාය ලබා දෙන. ඒ හැමෝටම පින් කියන ගමන්ම අපිත් ඒ වගේම පිනක් කරගන්න එපා. අපිත් මේ වැඩ ටික මුල් වෙන තව ගිහියයි තව වැඩි වැඩියෙන් වැඩ කටයුතු කරනවා. අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ කටයුතු ඉවර කරලා අපි ඊළඟ කටයුත්ත තියෙන්නේ අංග සම්පූර්ණ දානශාලාවක් දී කර ගැනීමේ කටයුත්තට යන්න. හොඳයි. නා වැඩේ කරගෙන යන්න.